ඒ දරුවා නම් මාර දක්ෂයි. ඕනම විභාගයකට උපරිම ලකුණු ගන්නවනේ. අනේ මන් දන්නේ කොහොම එහෙම දක්ෂ වෙලා තියෙනවද කියලා. ඕනම දෙයක් ඉක්මනින්ම තේරුම් ගන්නවා. මාර දරුවෙක්, සුපර්බ් දරුවෙක්. අන්න ඒ විදිහේ දක්ෂ දරුවෝ අපිට නිර්මාණය කරන්න පුළුවන්ද? ඔව්, අපිට එහෙම කරන්න පුළුවන්. හැබැයි අද මම මේ කියලා දෙන දේවල් හොඳට කරපුවාම තමයි මේ විදිහේ දක්ෂ දරුවෙක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔයාට උවමනාවක් තියෙනවා නම් ඔයාගේ දරුවව අති දක්ෂයෙක් කරන්න මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම මතක් කරනවා මේ මම කතා කරන කරුණු කාරණා දරුවත් එක්ක අනිවාර්යයෙන්ම කරලා බලන්න. එහෙම වුණොත් ඔයාට දක්ෂ දරුවෙක් නිර්මාණය කරගන්න පුළුවන්. හැමෝම හොඳයි කියන, හැමෝම දක්ෂයි කියන සුපර්බ් දරුවෙක් නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් අදත් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මගේ දිව්‍යන්ජලි රෝෂිකා YouTube channel එක subscribe කරන්න. ඔයා දන්නවද ඔයාගේ දරුවා පාසලේදී එහෙම නැත්නම් පන්තියකදී එයා දේශනයකට ගුරුවරයෙක් කියන දෙයකට ඇහුම්කන් දුන්නම එයාගේ මතක ශක්තියට යන්නේ ඊටාම සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ ඒක දරුවගෙන් දරුවට සාපේක්ෂව වෙනස් වුණත් සාමාන්‍යයෙන් අපි මේක තේරුම් ගන්න නිසා කිව්වොත් 100%ක වගේ කොටසක් තමයි එයාට ඉගෙනගත්ත කරුණු කාරණා ධාරණය වෙන්නේ. ඉතින් මේ ලබා ගන්න දැනුම එයා නැවත නැවත කියවීමෙන් තව ටිකක් එයාගේ ධාරණ ශක්තියට යනවා. ඒ කියන්නේ එයා සාමාන්‍යයෙන් දේශනයට සහභාගී වෙලා පන්තියකට සහභාගී වෙලා ගුරුවරයාගෙන් අහගන්න දේ නැවත නැවත කියවීමෙන් එයාගේ ධාරණ ශක්තියට යනවා. මේක වැඩිපුරම හැමෝටම තේරෙන විදිහට මම සරල උදාහරණයකින් මේක තේරුම් කරන්න. හිතන්න ඔයාගේ දරුවා පන්තියකදී පාසලේදී ගුරුවරයා කියන දේ හොඳට අහුම්කන් දීගෙන ඉන්නවා. ගුරුවරයා මෙන්න මෙහෙම දෙයක් දරුවට උගන්වනවා. පුතේ කහ සහ නිල් වර්ණ එකතු වුනහම කොළ වර්ණය හැදෙනවා. කියලා ගුරුවරයා උගන්වනවා කියන්නකො. ඔන්න ඕක දරුවට 105ක වගේ ප්‍රමාණයක් ඔලුවට යනවා. එයා ඔය ලියාගෙන ඉන්න සටහන ගෙදරදී නැවත 3-4 සැරයක් කියවීමෙන් අර මුලට වඩා 10%ක වගේ ප්‍රමාණයක් වැඩිපුර එයාට මතකයට යනවා. දැන් අර ගුරුවරයා උගන්වපු දේ ගෙදර ඇවිල්ලා නැවත කියවීමෙන් 10%ක විතර ප්‍රමාණයක් එයාගේ ඔලුවට යනවා. දැන් ඔයාලට තේරෙනවද? පළවෙනි දේ හැම දරුවෙක්ම කරන දේ තමයි එයා සාමාන්‍යයෙන් ගුරුවරයෙක් කියන දේ අහගෙන ඉඳලා ගෙදරට එනවා. හැබැයි එයා නැවත නැවත කියවීම කරපුවාම තමයි එයා අර ඉගෙන ගත්ත දේ තව ටිකක් ඉදිරියට මතක ශක්තියට යන්නේ. අනිවාර්යයෙන්ම ගෙදර ඇවිල්ලා හොඳට මේ පොත් පෙරලලා සටහන් කියවීම කරන්න ඕන. ඒත් දෙවැනි දේ. ඊළඟට මේ දක්ෂ දරුවෙක් නිර්මාණය කරන වැඩේ තුන්වෙනි පියවර තමයි එයා ඉගෙන ගන්න දේවල්, විෂය කරුණු එයාට නිතර පේන තැන්වල ප්‍රදර්ශනය කරලා තියෙන එක. දැන් මේක හැම දෙයකම කරන්න බෑ. ඔව් මම ඒක දන්නවා. ප්‍රායෝගිකව ඉගෙන ගන්න හැම දෙයක්ම අපිට පේන්න තැන් වල ලියලා ගහලා තියන්න බෑනේ. නමුත් ඔයා කල්පනා කරන්න ඕනම ඒ කියන්නේ ඔයගොල්ලෝ කියන කම්මැලි වැඩ කරන්නේ නැහැ කියන දරුවෙක්ගෙන් අහලා බලන්න එයාගේ පන්තියේ මොනවා හරි බෝඩ් එකක් නිතර පේන දෙයක් ඔයා අහලා බලන්න ඒක මතකද කියලා. අනිවාර්යයෙන්ම දරුවට මේ පන්තියේ ගහලා තියෙන නිතර එයා හැම දවසකම පාසලේදී දකින්න දෙයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක්ට මතකයි. අදක්ෂයි කියන, කම්මැලි කියන, වැඩ කරන්නේ මොකුත් කරන්නේ කියන දරුවෙකුට උනත් ඒක මතකයි. ඒකට හේතුව තමයි එයා නිතර දෙවේලේ දකින්නකොට එයාගේ මතකයට එයා හිතුවත් නැතත් ඒ කරුණු යනවා. ඒ නිසා පුළුවන් නම් හැමදේම නැතත් දරුවෙකුට අසීරුයි කියලා හිතෙන දේවල් ඔයා දන්නවාට තේරෙනවනේ දරුවා එක්ක වැඩ කරනකොට ඒ අසීරුයි කියලා හිතෙන දේවල් දරුවට පේන තැනක ප්‍රදර්ශනය කරලා තියන්න. මම මේ ප්‍රදර්ශනය කරලා තියෙන දේවල් ගැන ඒ කියන්නේ පෙනීමෙන් ඉගෙන ගන්න පුළුවන් හැකියාව ගැන වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. පැහැදිලිව ඒක කරන්නේ කොහොමද, බෝඩ් එකක කොහොමද අපි තොරතුරු දාන්නේ, ඒක වෙනස් කරන්නේ කියලා පැහැදිලි වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකට ඔයාට ලින්ක් එක දාලා තියන්නම්. ඒක ගැන වෙනම බලන්න. ඔන්න දැන් ආයෙත් මම මතක් කරනවා පළවෙනි පියවර තමයි දරුවා ගුරුවරයාගෙන් ඉගෙන ගන්නකොට එයාට යන්නේ 105ක වගේ ප්‍රමාණයක්. මම මේක ඔයාලට තේරුම් කරන්න නිසාම දැන් මේ 105ක ප්‍රමාණය ඊළඟට දරුවා සටහන් කියවීමෙන් තවත් ටිකක් වැඩි වෙලා 10%ක විතර ධාරණ ශක්තියක් එයාට හම්බ වෙනවා. ඊළඟ එක තමයි එයාට පෙනීමෙන්. ඒ කියන්නේ එයා ඉගෙන ගන්න කරුණු එයාට නිතර දෙවේලේ දකින්න සැලැස්සුවාම 120ක විතර මතක ප්‍රතිශතයක් එයාට වැඩි කරගන්න පුළුවන්. හරි. මම මේ කතා කරන අති දක්ෂ දරුවෙක් නිර්මාණය කරගන්න ක්‍රමවල හොඳම කොටස. ඒ කියන්නේ මම අද දවසේදී ඔයගොල්ලන්ට වැඩිපුරම මේක තමයි කියන්න හදන්නේ. ඒ හොඳම දේ තමයි වීඩියෝ එකේ අන්තිමට අපි කතා කරන්නේ. ඒකට එන්න තමයි මම මේ පියවරෙන් පියවර එන්නේ. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙනවා මන්නේ. අනිවාර්යයෙන්ම ඔයාගේ දරුවව දක්ෂයෙක් කරන්න. මේක ඔයාට මේ අවස්ථාවේ බලන්න අපහසුයි නම් ඊට ප්‍රශ්නයක් මොන හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක සේව් කරලා තියාගන්න. මොකද මේක මට මගේ views වැඩි කරගන්නවත් එහෙම කිසිම දෙයකට නෙමෙයි මම මේ වීඩියෝ එක කරන්න හේතුවම ඔයාගේ දරුවව දක්ෂයෙක් බවට පත් කරන්න
කියලා මගේ හිතේ තියෙන දැඩි ඕමනාව. ඒක නිසා තමයි මම මේ වගේ වීඩියෝස් හැමදාම ඔයගොල්ලන්ට ගේන්නේ. හරි. අපි ඊළඟ පියවර කතා කරමු. ඔයාගේ දරුවා අර ඉගෙන ගත්ත දේ නැවත ප්‍රදර්ශනය කරාට පස්සේ ඊළඟ පියවර තමයි එයාට හැම වෙලාවෙම ප්‍රායෝගිකව උගත් දේවල් කරන්න දෙන්න. සරලව කිව්වොත් දැන් අර මම ගත්ත උදාහරණෙම කිව්වොත් කහ සහ නිල් වර්ණ දෙක එකතු වුණාම කොළ පාට හැදෙනවා කියවනේ. පුළුවන් නම් මේකට වීදුරුවක් අරගෙන ට්‍රාන්ස්පේරන්ට් එකට කහ නිල් වර්ණ දාලා මේක ටිකක් කලත්තලා බලපුවම කොළ පාට වර්ණය එනවා කියලා එයාට දකින්න සැලැස්සුවොත් අර හැම දෙයකටම වඩා 75%කින් එයාගේ ධාරණ ශක්තිය වැඩි වෙනවා. හැබැයි හැම දෙයකටම ප්‍රායෝගික ක්‍රම ඒ කියන්නේ අත්හදා බලන්න බෑනේ. නමුත් පුළුවන් හැම වෙලාවකම ප්‍රායෝගිකව ඉගෙනගත්ත දේවල් අත්හදා බලන්න දෙන්න. දැන් අද කාලේ වෙනකොට ගොඩක් දෙමව්පියෝන්ට මේ වගේ අත්හදා බලන දේවල් දුන්නාම ඒගොල්ලෝ කැමති නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ දකින්නේ මේක කාලය නාස්ති කිරීමක් විදියට. හැබැයි පරීක්ෂණ වලිනුත් හොයාගෙන තියෙනවා අත්දැකීම් තුලින් ඉගෙන ගන්න දේවල් ධාරණ ශක්තියට යනවා වැඩි කියලා. ඒ නිසා 75%කින් මේක දරුවා තුල ධාරණ ශක්තිය, ඒ කියන්නේ මතක ශක්තිය වැඩි කරන්න හේතුවක් වෙනවා. ප්‍රායෝගිකව එයා ඉගෙන ගන්න දේවල් හැම වෙලාවකම යොදා ගන්න පුළුවන් හැම වෙලාවකම යොදා ගන්න. දැන් මම කතා කරන්නේ මේ පියවරවල වැදගත්ම පියවර. ඒක තමයි අපි දරුවෙකුට උගන්වන්න ඕන හොඳම පියවර. මේ අධ්‍යාපනය ඉස්සරහට දක්ෂයෙක්ව නිර්මාණය කරගන්න නම්. ඉතින් මේ පියවර තමයි එයා ඉගෙන ගන්න දේවල්. පාසලේදී එයා ඉගෙන ගන්න දේවල් තවත් කෙනෙකුට උගන්වන්න දරුවව පුහුණු කරන්න. ඒ කියන්නේ එයා සාමාන්‍යයෙන් දවස පුරාම එයා ඉගෙනගෙන ගෙදරට එන දේවල් තවත් කෙනෙකුට උගන්වන්න පුහුණු කරන්න. දැන් තවත් කෙනෙකුට කිව්වම ගෙදර නෑනේ කෙනෙක් එයාට සමහර විට අහල පහල ටිකක් එයාට වඩා අඩුවෙන් තේරුමක් ඒ කියන්නේ පාඩම් තේරුණු දරුවෙක් යාළුවෙක් ඉන්න පුළුවන්. හැමෝටම මේ අවස්ථාව නෑනේ. මේකෙදී ඔයාට තමයි එයාගේ ශිෂ්‍යාව වෙන්න වෙන්නේ. ඒ කියන්නේ අම්මට තාත්තට ගෙදර කෙනෙක්ට තමයි දරුවා උගන්වන දේ අහගෙන ඉන්න වෙන්නේ. ඉතින් එයාට පුංචි වයිට් බෝඩ් එකක් ගෙනල්ලා දීලා පෑන් ටිකක් ගෙනල්ලා දීලා මේ ක්‍රමයේ ටික ටික හුරු කරන්න. මුලින් ලේසි නෑ. මොකද සමහර ළමයි ඒක කරන්න කැමති නෑ. ඒගොල්ලෝ කැමති නෑ. ඒ වැඩේට එක්කෝ ඒගොල්ලෝ ලැජ්ජයි. ඒගොල්ලොන්ට තේරෙන්නේ නෑ කියලා හිතනවා කැමති නෑ. හැබැයි චුට්ට දරුවා ඉගෙන ගන්න දේවල් තවත් කෙනෙකුට උගන්වන්න පුහුණු කරන්න. මේකෙන් මතක ශක්තිය, ඒ කියන්නේ ඉගෙන ගත්ත දේ හොඳින් ධාරණය වෙන ප්‍රමාණය 90%කින් වැඩි. 90%කින් වැඩි. ඒ කියන්නේ ලොකු ප්‍රතිශතයක්. හිතන්න එයා දවස පුරාම ඉගෙන ගන්න දේවල් තවත් කෙනෙකුට උගන්වන්න නම් එයා මේ දේවල් හොඳට කියවලා දැනගෙන ඉන්න ඕන. එතකොට එයා මේ දේවල් දැනගෙන තවත් කෙනෙකුට පැහැදිලිව උගන්වනවා කියලා කියන්නේ එයාගේ මතක ශක්තිය හොඳින් දියුණු වෙනවා. දැන් මම මේක කතා කරන්නේ මේක ඕනම කෙනෙක්ට කරලා බලන්න පුළුවන්. මේක ඇත්තටම ප්‍රායෝගික ඉතාම හොඳ ක්‍රමයක්. මොකද මේක එයා දිගින් දිගටම පුරුදු කරොත් එයාගේ අධ්‍යාපන ජීවිතේ ඉවර වෙනකම්ම මෙයාට ඒක පිටුවහලක් වෙනවා. නිසා පුළුවන් නම් පුංචි කාලෙදීම මේ ක්‍රමය හුරු කරන්න. දැන් මම ඔයාලට මුල ඉඳලා මම කතා කරපු දේවල් සාරාංශයක් විදිහට කියන්නම්. පළවෙනි දේ තමයි ගුරුවරයා උගන්වන දෙයින් මතක ශක්තියට යන්නේ 5% වගේ ප්‍රමාණය. ඊළඟට එයා ඉගෙන ගත්ත දේ නැවත නැවත කියවීමෙන් 10% වගේ ප්‍රමාණයක් එයාට ධාරණය වෙනවා. ඊළඟට එයා ඉගෙන ගත්ත දේ එයාට ප්‍රදර්ශනය වීමෙන් 20%ක වගේ ප්‍රමාණයක් එයාට ධාරණය වෙනවා. ඊළඟට එයා ඉගෙන ගත්ත දේවල් ප්‍රායෝගිකව අත්හදා බැලීමෙන් 75%ක වගේ ප්‍රමාණයක් එයාට ධාරණය වෙනවා. අන්තිම එක එයා ඉගෙන ගත්ත දේ තවත් කෙනෙකුට උගන්වනකොට 90%ක වගේ ප්‍රමාණයක් එයාට දාන ශක්තියට යනවා. මම මේක 100 ගණන් වලින් කිව්වේ ඔයාට වඩාත්ම පැහැදිලි කරන්න ඕන හින්දා. එතකොට ඔයාට තේරෙනවා ඇති ගුරුවරයෙක් උගන්වන දේ අපි එකට අහගෙන ඉඳලා එහෙම නැත්නම් දෙපාරක් තුන් පාරක් කියවලා ලබනවට වඩා හැකියාවක්, ධාරණ හැකියාවක් එයාට ඒක ග්‍රහණය කරගැනීමේ හැකියාවක් හම්බ වෙනවා තව කෙනෙකුට ඉගැන්වීමෙන්. පුළුවන් නම් මේ ක්‍රමය දරුවන්ට උගන්වලා බලන්න. ඉතින් ඒක කරපුවාම ඔයාට පේන්නේ ඔයාගේ දරුවා දක්ෂයෙක් වෙනවා කියලා දවසින් දවස. ඒක යාගේ අධ්‍යාපන ගමන ඉවර වෙනකම්ම ප්‍රයෝජනෙකුත් වෙනවා. ඒ නිසා මේ ක්‍රමය හොඳින් අහලා බලලා හොඳින් දරුවට චුට්ට පුරුදු කරලා බලන්න. දැන් අද මම මේ කියපු තවත් කෙනෙකුට උගන්වනවා කියන එක ඔය කැම්පස් වල ගොඩාක් වෙලාවට පාවිච්චි කරන දෙයක්. ඒ කියන්නේ එක්සෑම් කාලෙට විභාග කාලෙට ටිකක් අඩුවෙන් කරුණු කාරණා තේරුම් ගත්ත අයට හොඳටම තේරිච්ච කට්ටිය ඒ දේ කියලා දෙනවා. ඉතින් එතකොට අර හොඳට කියලා දෙන කෙනාගේ දැනුම තව තවත් වැඩි වෙනවා. ඔක සාමාන්‍යයෙන් පාවිච්චි කරන ක්‍රමයක්. දැන් මං කියන්නේ මේක පොඩි කාලේ ඉඳලම දරුවන්ට පුරුදු කරලා බලන්න කියලා. ඇත්තටම මේ
පියවර ටික ඒ කියන්නේ ගුරුවරයා කියන දේ අහගෙන ඉන්නවා ඊළඟට ඒව ප්‍රායෝගිකව නැවත නැවත කියවනවා ඊළඟට ඒව ප්‍රදර්ශනය කරනවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා උගත් දේ තව කෙනෙකුට උගන්වනවා ඔය පියවර වලින් දරුවෙක්ව දක්ෂයෙක් විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඔයත් අද ඉඳලා උත්සාහ කරලා බලන්න ඔයාටත් ඔයාගේ දරුවව අති දක්ෂයෙක් කරන්න පුළුවන්. ඔයාට අද මම මේ කතා කරපු දේවල් ගැන අදහසක් තියෙනවා නම් ඒකත් අපිට කියන්න අනිවාර්යයෙන්ම තව කෙනෙකුට ඒ දේවල් දැනගන්න. ඒ වගේම ඔයාගේ අදහස් ඔයාගේ ඔයාට අහන්න තියෙන ප්‍රශ්න ඕන දෙයක් අපේ කමෙන්ට් එකට ඔයාට එකතු කරන්න පුළුවන්. එහෙනම් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාට ගොඩක් ස්තුතියි. ඒ වගේම මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.